ඔයාලට පේනවනේ ටර්ෆ්ස් 4ක මැචස් 4ක් එකපාර යනවා. මේක තමයි ලංකාවේ ලොකුම ටර්ෆ්ස් එක. ගිහිල්ලා කට්ටියකින් අහලා බලමු කොහොමද යාලට මේක එක්ස්පීරියන්ස් එක දෙන්නේ ඉන්දියන් මාත් එක්ක. ඉතින් අයියේ මොකද හිතන්නේ මේ අපේ චැම්ප් ටර්ෆ් ටූර්නමන්ට් එක ගැන? ඔය ඇත්තටම හොඳයි හොඳට ඕගනයිස් කරලා තිබ්බා. හොඳ ටීම් එකක් අද දවස් ඇවිල්ලා තිනවා. අවාසනාවන්විතව අපි තරගෙන් දෙකක් පරාජය වුණොත් මම හිතන්නේ අපි සහයෝගය දෙනවා ඔයාලට හොඳට මේ වැඩේ කරගෙන යන්න. තව මැච් කීයක් තියෙනවද දැන්? මම මේක අන්තිම මැච් එක. මේ මැච් එක මොනවා වුණත් මම හිතන්නේ අපි තරගෙන් ඉවත් වෙලා තියෙන්නේ. එතකොට මේ ඔයාලට මොකද මේ දැන් චැම්ප් ටර්ෆ් එකේ දැන් මේකේ ටර්ෆ්ස් 4ක් තියෙනවා. 4ෙම මැචස් යනවා දැන් මේ වෙද්දි. ඔයාලට මොකද හිතන්නේ ගැන? ඇත්තටම අනිත් ටර්ෆ් එක බලද්දි මේ දෙන ෆැසිලිටිස් එකෙන් බලුවම ලයිට් සහ ස්පේස් බලුවම හොඳට තියෙනවා. ඒක මේ ඇත්තටම හොඳ රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා දැන් ඔයාලා ගෙවල් එතකොට මේ ළඟපාතමද? අපි තලදුවට නිදවරේ ආශ්‍රය එතකොට ආයෙ දවසක එනවනේ අපිට මේක තමයි දිගටම ගහන්නේ. මේ අපි ඉස්සරහට මෙතන තමයි දිගටම. කොහොමද අද ටූර්නමන්ට් එක ගැන ඔයාලට මොකද දැනෙන්නේ? ටූර්නමන්ට් එක ගොඩක් හොඳයි. ඇත්තටම මම හිතන්නේ ෆස්ට් ටයිම් ඔයගොල්ලෝ මේක ඕගනයිස් කරලා තියෙන්නේ. ඔව්. මම හිතන්නේ ඕගනයිසේෂන් නම් ගොඩක් හොඳයි. මේ ටීම්ස් හැම කලින් වෙනකන් අපි ප්ලෑන් කරා මේ කලින් දවස්වල තියන්න. හැබැයි අඩුවක් නොවෙන්න මේ අපි දෙවන දාසේ හොඳට ඕගනයිස් කරලා තිබුණා. මැචස් ටිකක් හොඳට යනවා. මම හිතන්නේ හොඳ ටීම්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මොකද හිතන්නේ මේ චැම්ප් ටර්ෆ් එක ගැන? ඒ කියන්නේ චැම්ප් ටර්ෆ් ඔයා මෙතන කලින් සෙල්ලම් කරලා තියෙනවද? නෑ චැම්ප් ටර්ෆ් එක මම කලින් කරලා නෑ. හැබැයි මම කලින් වෙන ටර්ෆ්ස් මේ මේවා සෙල්ලම් කරලා තියෙනවා. ඒවයින් බලද්දි මම හිතන්නේ ගොඩක් ක්වොලිටි එක හොඳයි. අපි දැන් ඕපන් කරන නිසා මම හිතන්නේ ක්වොලිටි එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ මුක් ටර්ෆ්ස් වලට පැටිය පිචින් ටර්ෆ් එක උනත් ගොඩක් හොඳයි. හරි. හොඳට ඕගනයිස් කරලා තියෙනවා. වැඩේ මේ ඇත්තටම හොඳයි. ඔව් දැන් ඔයාලගේ මේ ඔයාලට දැන් ඔයාලා ප්ලේ කරාද මොකද උනේ දැන් මැච් දෙකක් ප්ලේ කරා. ඒ දෙකම වින් කරන්න බැරුණා. තව මැච් එකක් තියෙනවා ඒක. මොකද ඔයාලට මේ ටර්ෆ් එක ගැන හිතෙනවද මේ නිකන් සෙල්ලම් කරන්න එනවද? ඔව් අපි එක දවසක් කලින් ඇවිල්ලා ප්ලේ කරලා තියෙනවා. ටර්ෆ් එක හොඳයි.